අපි හිතමු ඉවරලා ඉතාමත්ම දූෂිත දේශපාලකයෙක් ඉන්නවා කියලා ගන්නකො. මෙයා ඡන්දයකට ඉදිරිපත් වෙනවා. සම්පූර්ණයෙන් සැලසුම් කරනවා මැරවරයෝ දාලා ඊගාවට මෙහෙම කරලා ඊගාවට ඡන්ද කොල්ල කාලා මං කොල්ල කාලි වෙලා ඡන්දේ දිනන්න සැලසුම් කරනවා. එතකොට දැන් ඉවරලා දැන් මෙයාගේ පෞද්ගලිකව දැන් මෙයා අනිවාර්යයෙන්ම එනවා මාව මුණ ගැහෙන්න. එවිලි වෙලා බැලුවාම ඉතින් අපිට පේනවා ඊට පැහැදිලි ජයග්‍රහණයක් ලබනවා කියලා. ඉතා පැහැදිලි ජයග්‍රහණයක් ලබනවා කියන එක ඉතා පැහැදිලිවම පේනවා. එතකොට දැන් මෙහා මේක කෙරුවේ කොහොමද? දැන් ඒ වගේම අතේ අනිකුත් ලක්ෂණ වලින් පේනවා පට්ට දූෂිත පල් හොරෙක් කියලා. ඒ පංචන්නේ වංචා සහගත ක්‍රියා ඉලෙක්ෂන් දූෂිත මැතිවරණ මේවා ඔක්කොම කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ශාස්ත්‍රය හොඳ නරක දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතා පැහැදිලිවම ඉතාම පැහැදිලිවම කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට බණ්ඩාරනායක ඝාතනයේට බුද්ධ රක්කිත හාමුදුරුවෝ අවුරුදු 2ක් බණ්ඩාරනායකගේ හොරස්කෝප් එක තියාගෙන ඇවිදිනවා. හරියටම නිශ්චිත ග්‍රහයෙක් ශනි අංක 8 කොටුවට එනතුරු. ඊගාවට මොකද වෙන්නේ? ඊගාවට සැප්තැම්බර් 25 මේ ඝාතනය සඳහා බුද්ධ රක්කිත හාමුදුරුවෝ මේක යොදා ගන්නවා. සෝමාරාමව පාවිච්චි කරලා. ඔසිකොරේ ඈතින් ඉඳන් ඉවරලා ඒක බෑග්ග්‍රවුන්ඩ් එක හදනවා. හදලා ඉවර වෙලා වෙඩි තියනවා. වෙඩි තිබ්බහම ඉවරලා ඊගාවට නමුත් බණ්ඩාරනායකුන්ගේ උත්පත්තිය ජනවාරි 8. එතකොට ජනවාරි 8 වුණාම එයාට 25 වෙනිදාවක මැරෙන්න බෑ. එයා සැප්තැම්බර් 26 වෙනකන් ඉන්නවා මේ යන්න. මේ අංක විද්‍යාව හෝ මේවා ඉවරලා සම්බන්ධයෙන් බටහිර ලෝකේ ප්‍රයෝජන ගන්නවා. ඒවායේ කිසිම ප්‍රයෝජනයක් නොගන්න එක රටක් තමයි ලංකාව. ලංකාවේ ඉවරලා මේවා සම්පූර්ණයෙන් භාවිතා කරන්නේ පල් හොරු රැළ. ඒක හරි කනගාටුදායකයි. දැන් මම ලොකු උත්සාහයක් ගන්නවා මේක ආපසු දෙපයින් හිටවන්න. මෙහි තියෙන විද්‍යාත්මක වපසරියයි මෙහි තියෙන සමාජීය ප්‍රයෝජනයයි.